ඔයාලත් Airbnb එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම හිතාගෙන ඉන්නවද? එහෙමත් නැත්නම් දැනටමත් ඔයාලා Airbnb වල හොස්ට් කරන කෙනෙක්ද? එහෙමනම් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි බුකින් ආවට පස්සේ ඔයාලා කොහොමද සල්ලි ටික හරියටම ඔයාගේ ලංකාවේ තියෙන බැංක් account එකකට ගන්නෙ කොහොමද කියන එක. එතකොට අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා ඔයාලට 2026 අලුත්ම අප්ඩේට් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව Airbnb payout ලංකාවට ගන්න විදිය. එතකොට අද අපි කතා කරන්නේ Airbnb හොස්ලා මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නයක් ගැන. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්න. ඔයාලා digital marketing ගැන සහ property design එහෙම නැත්නම් tourism සම්බන්ධ කොහොමද marketing කරන්න කියන දේවල් ගැන දැනගන්න ඕනේ නම් අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම කියනවා මුලදිම. එහෙනම් අපි අද අපේ අද වීඩියෝ එකට. එතකොට Airbnb එකේ payout method දෙකක් තියෙනවා. ප්‍රධානම එකක් තියෙනවා direct bank transfer. අපි ඒකට කියනවා international කියලා. අනිත් ක්‍රමය තමයි Payoneer. 2026 දී එතකොට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඔයාලට නිතරම international bank transfer එක යූස් කරන්න කියලා. මොකද ඒකෙදි ෆීස් ගොඩක් අඩුයි. හැබැයි හැම බැංක් එකක්ම හරියන්නේත් නැහැ. සමහරක් බැංක් වල USD payout එද්දි හෝල්ඩ් කරනවා. ඒ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක එහෙමත් නැත්නම් මම හොස්ට් කරන අනිත් ක්ලයන්ට්ලාගේ එක්ස්පීරියන්ස් එක්ක සාමාන්‍යයෙන් HNB කමර්ෂල් වගේ බැංක් වල කිසිම payout ප්‍රශ්නයක් නැතුව පේමන්ට් එනවා. හැබැයි ගවර්න්මන්ට් බැංක් එකේ යද්දි පොඩ්ඩක් ප්‍රශ්න එනවා. එතකොට ඔයාලගේ account එක USD account එකක් නම් තවත් හොඳයි. එතකොට මේකෙදී අපි හැමෝම අමතක කරන තැනක් තමයි අපේ tax info section එක. අපේ tax info section එකේ තියෙනවා W8BEN form එක. ඒක අපි fill කරන්න ඕනේ. ඒක අපි fill කරේ නැත්නම් Airbnb එක ඔයාට ඒ කියන්නේ ඔයාට එන ඉන්කම් එකෙන් 30%ක් tax විදියට කපා ගන්නවා. මේ ෆෝම් එක ෆිල් කරාම ඒක සාමාන්‍යයෙන් අපිට 10%ක් විතර වෙනකල් අඩු කරගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම payout method එක ඇඩ් කරද්දී ඔයා tax form එකක් fill කරන්න. එතකොට මෙන්න මේ පියවරවල් ටික ඔයා හරියට කරොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව සල්ලි ගන්න පුළුවන්. tax එකත් ඔයාගෙන් කැපෙන එක අඩු කරගන්නත් පුළුවන්. එතකොට ඔයාගේ ප්‍රොපර්ටි එකත් මේ වගේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකකට ඩිසයින් කරගන්න හරි මාකටිං වැඩ ටික කරලා බුකින් වැඩි කරගන්න හරි ඕනේ නම් අපේ ඒජන්සි එක වෙන ඩිජිටල් බූස්ට් එකත් එක්ක ඔයාලට එකතු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ ස්මාර්ට් ස්පේස් හෝම්ස් කියන අපේ කන්ස්ට්‍රක්ෂන් ආයතනයත් එක්ක එකතු වෙලා පුළුවන් ඔයාලට වෙනස්ම විදියේ Airbnb platform එකෙන් Airbnb හරහා වෙනස්ම විදියේ ඩිසයින් ටිකක් ඔයාලට එළියට දාන්න පුළුවන්. ඔයාලගේ travel agency හරි ඔයාලගේ හොටෙල් එක හරි එක්ක එකතු වෙලා. එතකොට ඊළඟ වීඩියෝ එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ Airbnb ලයිසන් එක ලංකාවේ ගන්න විදිහ. ඒ ගැන වීඩියෝ එකකුත් බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියන්න. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.